Make Sri Lanka manufacturing exhibition, which is සහසක් නිමැවුම් ප්‍රදර්ශනයට දෙවන දිනයේ සමාරම්භය ලබා දුන්නේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ඉහළ කළමනාකාරීත්වය විසින් නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් 13 වන වතාවට තමයි මේ ප්‍රදර්ශනය සංවිධානය කරන්නේ අපේ රටේ නිර්මාණකරුවන් ජාතික තලයට ගෙනල්ලා ජාත්‍යන්තර තලයට රැගෙන යාම සඳහා කාණ්ඩ 4ක් යටතේ තමයි මෙහි තිබෙන නිර්මාණ තෝරාගෙන තිබෙන්නේ මුලින්ම පළාත් මට්ටමින් ඇවිත් ඉන්පසුව තමයි මේ ජාතික තලයට ආවේ අපි එහිදී මතක් කරොත් පාසල් කාණ්ඩය ඉන් පසුව විශ්වවිද්‍යාල කාණ්ඩය විවෘත සහ වාණිජ කියන මේ කාණ්ඩ 4 යටතේ තමයි තෝරා ගැනීම සියල්ල සිදු කර තිබෙන්නේ අපට මෙහිදී නිර්මාණ 1500කට ආසන්න ප්‍රමාණයක් දැක ගන්න පුළුවන් නිර්මාණ විතරක් නෙමෙයි බොහෝ නිෂ්පාදන අපේ දේශීය ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන පවා මෙහිදී ඔබට මිලදී ගැනීමේ හැකියාව පවා තිබෙනවා ඒ වගේම මේ නිර්මාණ කරන්නේ කොහොමද ඔවුන් මොන ප්‍රදේශයෙන්ද ඇවිල්ලා තිබෙන්නේ මේ සියලු තොරතුරු ඔබට මෙහි පැමිණ දැනගන්න පුළුවන් ඒ වගේම තමයි එක ජාතියකට එක ආගමකට සීමා වුණු ප්‍රදර්ශනයක් නෙමෙයි ලංකාවේ සියලු පළාත් නියෝජනය කරමින් සියලු ජාති ආගම්වල අපේ නිර්මාණකරුවන් මේ ස්ථානයේදී අපට හමු වුණා. ඉතින් අපි ඔබට ආරාධනා කරන්නේ ජාතික නාලිකාව මේ සියලු තොරතුරු ඔබට සමීප කරනවා වගේම මේ සියල්ලම ඔබේ සියසින් දැක බලා ගන්න ඔබත් එන්න බණ්ඩාරනායක සම්මාන ශාලා පරිසරයේ සිරිමාවෝ ප්‍රදර්ශන භූමියට අපිත් ඉන්නවා මේ සියල්ලම ඔබට සමීප කරන්න බලාපොරොත්තු වෙන්නේ.